හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න ඉතින් හස්බන්ඩ්යි මමයි මේ යන්නේ අවුරුද්දට shopping කරන්න. එතකොට සුපර් මාකට්. ඉතින් අපි ඉස්සල්ලාම ආවේ සිංගර් එකට. ඉතින් සිංගර් එකට ආවේද කියලා ඔයාලා දන්නවද? මේ දවස්වල අපේ පැත්තේ ගෑස් නැහැනේ. ඉතින් රයිස් කුකර් එකක් ගන්න තමයි අපි ආවේ. මොකද මම ගෑස් එකේ තමයි බත් එකක් ලිපේ තිබ්බේ. ඉතින් මම ඔයාලට චුට්ටක් තව බඩු ටිකක් පෙන්නන්නම්. හැබැයි මම ගොඩාක් වීඩියෝ ගත්තේ නෑ සිංගර් එකේදී. ඉතින් අපි රයිස් කුකර් එකක් අරගෙන හස්බන්ඩ්ට බිල් කරන්න කියලා ඒකම අපි ආවා ඇඳන් ෂොප් එකකට. ඉතින් අපි මේ ඇඳන් ෂොප් එකට ආවේ නම් අපිට ඇඳුම් ගන්න කියලා හිතාගෙන නෙවෙයි. මොකද අවුරුද්දට අපි ඕඩර් කරලා ඇඳුම් ගෙන්න ගත්ත පේජ් එකකින්. මේකට ආවේ අපේ තාත්තිටයි එතකොට හස්බන්ඩ්ගේ ආච්චිට එහෙම ඇඳුම් ගන්න. ඒ වුණාට ඉතින් අපිත් තව ඇඳුම් දෙක තුනක් අපිටත් අරගත්තා. ඉතින් මම මේ සෙරප්පු තෝරන්නේ අපේ තාත්තට. ඉතින් මම තාත්තට මෙන්න මේ සෙරප්පු දෙක ගත්තා. ඊට පස්සේ අපි එහෙමම ආවා මාළු ගන්න. ඉතින් මෙතනින් තමයි අපි හැමදාම මාළු ගන්නේ. මෙතන මාළු ලෑල්ලෙන්. ඉතින් අලුත් මාළු තියෙනවා. ඊට පස්සේ ආවා අපි සුපර් මාකට් එකට. ඉතින් සුපර් මාකට් එකට ඉතින් බඩු ගන්නනේ. ඉතින් පේනවනේ ස්ටුඩියෝ ඔන්න ඉතින් යාවත් මේ විකේ දාගෙන යාගේ තාත්ති තල්ලු කරගෙන යනවා. ඉතින් අතරම බඩු ගොඩක් ගන්න තමයි ආවේ. මොකද අවුරුදු මාසෙට ටිකක් වැඩිපුර බඩු ගන්න කියලා හිතාගෙන තමයි ආවේ. හැබැයි ඉතින් බඩු ටිකක් ගන්න අතරතුරේ ටිකක් ගත්තට පස්සේ සූටික් චුට්ටක් අඬන්න ගත්තා. එතකොට යා දඟලන්න ගත්තා, විසිය කරන්න ගත්තා, බඩු අදින්න ගත්තා. ඉතින් ඒ නිසා හිතාගෙන ගිය බඩු වලින් භාගයක්වත් අපිට ගන්න උනේ නෑ. අවශ්‍යම ඕනෙම කරන්න ටික තමයි මම ඉක්මනට අරගත්තේ. ඉතින් වැඩි වීඩියෝත් කර ඉඳිනවා. මොකද බෑනේ මෙයත් එක්ක. ඉතින් ඔන්න සූටික් කිව තාත්තා වඩාගෙන මට චුටි සපෝට් එකක් දුන්නා බඩු ටික ටක් ටක් ගාලා උමනා ටික ගන්න. ඊට පස්සේ අපි ආවා කරෝල, හාල්මැස්සෝ වගේ දේවල් ගන්න. ඉතින් මට නම් හිතෙන්නේ මේ අවුරුදු මාසේ බඩු මිල ටිකක් ගණන් වැඩි කියලා. වෙනද ගන්නවට වඩා පොඩි වෙනසක් තිබ්බා. ඔයාලගේ පැත්තවල ඉතින් කොහොමද කියන්න නම් දන්නේ නැහැ. ඉතින් මේ සුපර් මාකට් එකේ තියෙනවා මාළු ගන්න තැනක්. ඉතින් අපි සූටිකිට මාළු ගන්නේ මෙන්න මේ සුපර් මාකට් එකේ තියෙන තැනින්. මෙන්න මේ රතු පාට මාළු, පෙති මාළු ගන්නේ සූටිකිට මෙතනින්. ඉතින් ඊට පස්සේ අයිස්ක්‍රීම් එකකුත් අපි අරගත්තා. අයිස්ක්‍රීම් හැම ගන්නකොට අපි ලොකු අයිස්ක්‍රීම් එකක් ගන්නේ. ඉතින් ටට්ටක් ගාලා මම බඩු ටික අවශ්‍ය බඩු ටික අරගෙන බිල් කරන්න තමයි මේ යන්නේ. මොකද ඉතින් සූටික කරදර කරානේ. ඒ නිසා ඉතින් මම මේ බිල් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ආයෙත් දවසක එන්න වෙනවා ආයෙ බඩු ගන්න. අවුරුද්දට කලින්. ඉතින් මං ගෙදර ගිහිල්ලා පෙන්නන්නම් මොනවද අරගත්තේ කියලා. ඔන්න තියෙනවා අපි සිංගර් එකෙන් අරගත්තු රයිස් කුකර් එක. ඉතින් මේක කිලෝ 2 රයිස් කුකර් එකක්. මේක 8900ක් වුණා. මම සාමාන්‍යයෙන් මේ වගේ බඩු ගෙදරට ගන්න සිංගර් එකෙන්. මොකද වගකීමක් එහෙම තියෙනවානේ, වොරන්ටියක් එහෙම දෙනවානේ. නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි රයිස් කුකර් එක තිබ්බේ. ඉතින් ඊට පස්සේ මම ගෙනාවු මාළු ಜಾති ටික සෝදලි වෙලා ෆ්‍රිජ් එකට දාගන්න තමයි මේ හදන්නේ. ගොඩාක් වෙලාවට මම ෆ්‍රිජ් එකට මාළු මස් දාන්නේ සෝදලම තමයි. එතකොට මට උයත් ඉතිලේසි. අනික සූරිකිත් එක්ක ඕවා සුද්ධ කර එතකොට හොද ඉන්න අමාරුයිනේ. ඉතින් මෙන්න මේ හෑන්ඩ් බෑග් එක මට අරන් දුන්නේ මගේ හස්බන්ඩ්. එයා කිව්වා මේක ලස්සනයි ඔයාලට ගන්න කියලා. ඉතින් ඒ නිසා මම අරගත්තා. ඉතින් මේකේ නම් තියෙන්නේ හස්බන්ඩ්ගේ ආච්චිගේ අපේ තාත්තිගේ ඇඳුම්. ඒවා ඉතින් පෙන්වන්න බෑ. මොකද අවුරුද්දට ගත්තේ ඒවානේ. ඊට පස්සේ පාස්ටික් බඩු කඩේට ගිහලා මෙන්න මේ චුටි අයිටම් ටිකක් අරගෙන ආවා. එච්චර ලොකු දෙයක් ගෙනාවේ නෑ. චුටි අයිටම් ටිකක් ගෙනාවේ. හැබැයි ඉතින් මේ හැම තැනටම ආයෙ යන්න වෙනවා. මොකද හදිස්සියෙනේ මේ බඩු අරගෙන ආවේ. ඉතින් මම පෙන්වන්නම් ටක් ගාලා මොනවද මම සුපර් මාකට් එකෙන් ගත්තේ කියලා ගෙදරට. ඉතින් ඔය පේනවනේ මට මේ මම වීඩියෝ එක ටිකක් වේගෙ වැඩි කරලා තියෙන්නේ. මොකද ගොඩාක් වීඩියෝ එක තික් කරනවාම අමාරුයි. ඉතින් මොකද වීඩියෝස් එක එඩිට් කරන්න ඕන, එතකොට වොයිස් කරන්න ඕන. සූටිකිත් එක්ක දැන් මට කිසිම නිදහසක් නෑ. ඉතින් මොකද එයාට තමයි මම වැඩි කාලයක් ලබා දීලා තියෙන්නේ. මොකද ඉතින් එයාත් එක්ක කරන්න අමාරුයි මේ වීඩියෝස් කරන ඒවා. ඉතින් ඒ අතරතුරේ යාවත් බලාගන්න තමයි මේ වගේ චූටි වීඩියෝ එකක් හරි ඉතින් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මම හදිස්සියෙම ගිහිල්ලා අරගෙන ආවේ. ඉතින් එළවලු කඩේට යන්නත් බැරි වුණා. මම සුපර් මාකට් එකෙන්ම තමයි එළවලු 2-3ක් අරන් ආවේ. ඒකත් බලන්නට ගෙදර ගෙනකොට චුට්ටක් තැයිලා වගේ තිබ්බා. කමක් නැහැ. ඉතින් හදිස්සියෙනේ ගත්තේ. ආයෙ ඉතින් යන්න ඕනේ එළවලු ගේන්න. ආයෙ හැම දෙයකම යන්න ඕනේ. සමහර වෙලාවට මේ වීඩියෝ එක වෙන්න පුළුවන් මම ඔයාලට අරගෙන අන්තිම වීඩියෝ එක. ආයෙත් අපි හම්බෙන්නේ අලුත් අවුරුද්දකින් පස්සේ අලුත් අවුරුදු වීඩියෝ එක අරගෙන. තේරුණා නේද? එහෙනම් ඉතින් එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරේ හැමෝටම.